පාස්කු ඉරිදා කියන්නේ ජේසුස් වහන්සේ මරණයෙන් නැගිට්ට දවස. එතකොට මේ මිනිස්සු එදාට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි ආගමේ තියෙන ටිකක් විශාල උත්සවයක් ඒක. එතකොට මේ ක්‍රිස්තියානි ආගමේ මිනිස්සු පල්ලි යනවා. ඒ උත්සවයට යාඥා කරනවා දේව මෙහෙයන් වලට සම්බන්ධ වෙනවා. එතකොට ඇඳලා කරලා මුළු පවුල පිටින් hina වෙලා හරි ආසාවෙන් මේ මිනිස්සු පල්ලියට යන දේව මෙහෙයට ඒ යාඥාවන් කරන්න. අන්තිමට ජේසුස් වහන්සේ මරණයෙන් නැගිටින්න මත්තෙන් මේ මිනිසුන්ව මරලා දැම්මා. මේකට අපි කවුරුත්ම හඬ නගන්න නැත්තම් හොඳට මතක තියාගන්න අපේ අත්වලත් ලේ ගෑවිලා තියෙනවා. මොකද අපිට අසාධාරණයක් වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම් අපෙන් ඇති වැඩක් නැහැ. එතකොට ඇයි? ඒ කියන්නේ දැන් මේ දේවල් වෙද්දී මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ඒ කියන්නේ මේ දේවල් නඩු විභාග වෙන්න එපායි. මේවා ඇවිල්ලා මේවා එසේ මෙසේ දේවල් නෙමෙයිනේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ රටේ ජාතික ආරක්ෂාවට පවා ප්‍රශ්නයක් ඇති කරපු දෙයක්නේ. එතකොට මේවා අධිකරණ ඉදිරියේ නඩු විභාග වලට ඒවා යනවා. එතකොට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වගේ වෙලාවට සමහරක් කණ්ඩායම් අර අහිංසක අසරණ මිනිස්සු ගැන හිතන්නේ නැතුව තමන්ගේ දේශපාලන ඇජෙන්ඩා වලට අවධානය යොමු කරලා ඉවර වෙලා එක එක නාට්‍ය රඟ දක්වලා ඉවර වෙලා මේ නඩු විභාග වෙනත් පැත්තකට ගෙනියන්න කටයුතු කරනවා. මං අහන්න කැමතියි ඇයි එහෙම කරන්නේ? අපි හැමෝම ඒ කියන්නේ අපිට ಜಾති ආගම් ભેද නෑ මේ රටේ. අපි හැමෝම ලාංකිකයෝ. එකම අවකගේ සෙවණේ හැදෙනවා කියලා අපි කියන්නේ. ඒතර අපිට ભેද නෑ. අර හිංසක මිනිස්සු වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ. මේ අධිකරණයට සහ අධිකරණයේ තීන්දුව වලට අර වගේ ඩ්‍රාමා කරලා එක එක විදියට ඇක්ටිං කරලා එක එක විකාර කරලා බලපෑම් කරනවා නම් යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්න කැප වෙන තරුණ ප්‍රජාවක් විදියට අපි කොහොමද මෙහෙම දේවල් මේ වගේ සාහසික අපරාධ වෙන්න ඒ කියන්නේ මේ වගේ සාහසික අපරාධ වලට නීතිය ක්‍රියාත්මක වෙද්දී අර වගේ නවත්තද අපි කොහොමද බලාගෙන ඉන්නේ? අපි කොහොමද දෙයියනේ මෙහෙම දේවල් වෙන්න දෙන්නේ? අපි නැගී ඉන්න ඕනේ. මේ අපේම සහෝදර සහෝදරි අපේම අම්මලා තාත්තලා පිරිසක් මිය ගියේ. ඇත්තටම මම කියන්නේ හෘද සාක්ෂියෙන් මිනිස්සු ප්‍රශ්න කරන්න ඕනේ. අපි මේ වෙලාවේ කොයි පැත්තේද ඉන්නේ? අපි මේ දේශපාලන පක්ෂ බදාගෙන අර අහිංසක මිනිස්සු මැරුණානේ. මේ මිනිස්සු වෙනුවෙන් මැරුන්නේ මැරුවා. ඇයි මේ මිනිස්සු වෙනුවෙන් අපිට ඉන්න බැරි කියලා අපි ප්‍රශ්න කරන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක වෙද්දි මේ ඇයි මේ නටන්නේ? එහෙම වෙන්න දෙන්න බෑ. ඒකට මං ආයිත් කියනවා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තමයි අපි හැමදාම මෙතන ඇවිල්ලා මේ රටේ ඉන්න මිනිස්සු වෙනුවෙන් අසරණ මිනිස්සු වෙනුවෙන් මේ රටේ අර කාටත්ම කරදරයක් නොකර තමන්ගේ ජීවිතේ ගැට ගහගෙන ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් අපි කතා කරන්නේ. එතකොට අද අපි කතා කරන්නේ මේ රටේ එක කොටාසයක් ඉන්නවා තුවාල ලැබලා පිලිස්සිලා ඒ ළමයින්ව දැක්කම පිස්සු හැදෙනවා. පුදුම වේදනාවකින් ජීවත් වෙන්නේ. සමහර ළමයින්ට හිතන්න දෙමාපියෙක්ට දරුවෙක් නැති වෙන වේදනාවයි දරුවෙක් දෙමාපියෝ නැතුව මේ ලෝකේ තනි වෙන වේදනාවයි. අපි හිතන්න ඕන අපි යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අපි හැමදාම මේ රටේ අපි අරගල කරේ වෙනුවෙන් අපි හිතන්න ඕනේ. අපි අපේ හදවතින් අහන්න ඕනේ මේ වෙන දේවල් වලට අපි හිත ගන්න පැත්ත වැඩක් නෑ. අපි හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නවද කියන එක හිතන්න ඕනේ.